අපි දැන් දන්නවා ලස්සනට ළමයි මෙන්න මේ දේවල් ටික කරගන්න දන්නවා. මොනවද දන්නේ? 10 පාද සංඛ්‍යාවක් දෙකට හරවන්න දන්නවා. නේද? දශමයේ සංඛ්‍යාවක් ද්විමය කරන්න දන්නවා. දශමයේ සංඛ්‍යාවක් අෂ්ටමය කරන්න දන්නවද නැද්ද? දන්නවා. දශමයේ සංඛ්‍යාවක් හෙක්සඩෙසිමල් කරන්න නැත්නම් ෂඩ්දශමය කරන්න දන්නවා. ඊට පස්සේ අපි දන්නවා බයිනරි වැලියු එකක් කන්වර්ට් කරන්න ඩෙසිමල් එකක් බවට, ඔක්ටල් එකක් කන්වර්ට් කරන්න ඩෙසිමල් බවට, හෙක්සඩෙසිමල් එකක් කන්වර්ට් කරන්න ඩෙසිමල් බවට දන්නවද නැද්ද? දන්නවා. මේ විදිහට අපි මේ දේවල් කතා කරා. මෙතනින් එහාට තියෙන දේවල් කතා කරන්න පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් වෙනස් විදියක් තියෙන්නේ. දැන් මේවා එකම ටයිප් එකේනේ ගියේ. දැන් මෙතනින් එහාට කතා කරන්න යන දේවල් වලට අපි වෙනස් ක්‍රම වලින් මේක ඔලුවට දාගමු. හරිද? වැඩේ කොහොම හරි කරගන්නයි ඕන. හරිනේ. ඔන්න එහෙනම් කතන්දරේ ඊළඟ එකට එනකොට අපිට එන්නේ මෙන්න මේ දේවල් වලට පොඩ්ඩක් වෙනස් විදියකින්. අපිට දැන් කරන්න තියෙන්නේ මොනවද අත්‍තරම? මෙන්න මෙතන මේ 6 ගියාට පස්සේ මේ 6 වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ 8 පාද එකක් දෙකට හරවන්න ඕන. 2 පාද එකක් 8ට හරවන්න ඕන. 16 පාද එකක් දෙකට හරවන්න ඕන. 2 පාද එකක් 16ට හරවන්න ඕන. ඔය දේවල් තියෙනවනේ. ඊට පස්සේ 16 පාද එකක් 8ට හරවන්න ඕන. 8 පාද එකක් 16ට හරවන්න ඕන. ඔන්න ඔය කියන කැලේ ටික තමයි ඉතුරුලා තියෙන්නේ. මේ ටික අපි දැන් දන්නවා. මේකෙන් මම ගන්නම් මුලින්ම මෙන්න මේ කොටස් දෙක. 8 දෙකට හරවන්නයි 2 8ට හරවන්නයි. හරිනේ. අෂ්ටමේ පාද එකක් ද්විමේ පාදයේ බවට පරිවර්තනය කරන්නයි. ද්විමේ පාද එකක් අෂ්ටමේ පාදයේ බවට පරිවර්තනය කරන්නයි. එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. මම මුලින්ම ගන්නවා අෂ්ටමේ පාද එකක් ද්විමේ බවට. මෙතනදී මම කරුණක් වලට කියලා දෙනවා. පොඩ්ඩක් මතකයේ තියාගන්න සරල දෙයක්. ඒ සරල ඒ කියන්නේ මේක ඔයාලට හදන විදිහ අමතක වුණොත් මේ ක්‍රමය මතක් කරගන්න. පොඩි කාලේදී පොඩි වැඩ කරන්න ඕන, ලොකු කාලේදී ලොකු වැඩ කරන්න ඕන. හරිද? පොඩි කාලේදී මේ 8ේදී අපි කරන්න හදන්නේ කෑලි 3ක් ටෝක් කරන්න හදනවා. කීයද? 3යි. පොඩිනේ 8ේදී. අපි 16ට ගියාම 8ේදී 3යි කියලා මතක තියාගන්න. 8ේදී කීයක් ටෝක් කරනවද? 3යි. 16ේදී කීයද? 16ේදී 4ක් ටෝක් කරනවා. මේක මතක තියාගන්න. හරිනේ? මේකත් සංකන්නට් එකක් වගේ නේද? මම පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න. 8ේදී කීයද? පොඩි කාලේදී 3යි. 16ේදී 4යි. හරිනේ? දැන් අපි කරන්න හදන්නේ 8 එකක්ද 16 එකක්ද? අපි කරන්න හදන්නේ 8 එකක්. එහෙනම් කී දෙනෙක් ඕනද? 3ක් ඕන. මොනවද 3? මෙන්න මෙයාලා තමයි කෑලි 3. 2.2 2.1 2.2. ඔන්න කෑලි 3. ඇත්තටම මේ ළමයි 8 හැදෙන්නේ කොහොමද? 8 හැදෙන්නේ 2 3 වෙනි බලය. ඒ නිසා තමයි අපි මේ කෑලි 3ක් ගන්නෙ. හරිද? 2 බිඳුව කීයද? 1යි 2 1 2යි 2 2 4යි. ඔන්න ඔය ටික ඔළුවේ තිබ්බනම් ගේම ගහ ගන්න පුළුවන්. 8 පදෙන් සංඛ්‍යාවක් දෙනවා 532 කියලා. දැන් මේ සංඛ්‍යාව මොන පාදද? 8 පාදේ. 8 පාද සංඛ්‍යාවක්. දැන් හරවන්න කියන්නේ මොකටද? 2 පාදෙට. 8 පාද සංඛ්‍යාවක් හරවන්න කියනවා 2 පාදෙට. එහෙනම් අපි බලමු. කැලි කීයක් ඉන්න ඕනද? 8 පාදෙදී 3ක් ඉන්න ඕන. එහෙනම් මේ එක සංඛ්‍යාවක් මම කැලි 3කින් පෙන්වන්න ඕන. මෙන්න මේ 3 කියන එක සංඛ්‍යාව කැලි 3කින් පෙන්වන්න ඕන. 5 කියන එක සංඛ්‍යාව කැලි 3කින් පෙන්වන්න ඕන. කොහොමද පෙන්වන්නේ? මෙන්න ඉන්නවා කැලි 3. දැන් බලන්න ළමයි 4 2 1. මෙතන මේ 2 කියන සංඛ්‍යාව පෙන්වන්න. 2 කියන සංඛ්‍යාව පෙන්වන්න මට මෙතනින් මොනවද ඕන? මේ 2 කියන කෙනා ඉඳන් ඇතිනේ. අනික කට්ටිය ඕනද? 4 ඕනද 1 ඕනද? නෑ. මට 4ත් එපා 2 ඕන 1 එපා. එහෙනම් 0.1 බිඳුව කියන්නේ කීයද?
රිප්‍රසන්ට් කරනවා අගය 2 ලෙස. ඊළඟට මම කාවද පෙන්වන්න ඕන? ඊළඟට පෙන්වන්න ඕන 3ව. ළමයි මට 3ව පෙන්වන්න මෙතනින් කාවද ඕන? 4 ඕනද? නෑ 4 එපා. 2 ඕනද? ඔව් 2 ඕන. 2යි 1යි එකතු වෙලා තමයි 3 හැදෙන්නේ. එහෙනම් මම 0.11 මෙන්න මේ කැලලි ගන්නවා. මට 5 පෙන්වන්න මොකද්ද ඕන? 5 පෙන්වන්න මෙතනින් 4යි 1යි ඕන ළමයි. එහෙනම් 4 කැලල ගන්නවා. 5 ගන්නවද? මේ 2 ගන්නවද? නෑ 2 ගන්නෑ. 1 ගන්නවා. එහෙනම් මෙතන දෙනවා 1.1. එහෙනම් පිළිතුර මෙන්න 532 අටේ පාදයට සමානයි 1.1.1.1.1.1 දෙකේ පාදයට. ඔන්න පිළිතුර. හරි ලේසි ළමයි. ක්‍රමයේ මතක තියාගන්න. අටේ පාදෙදී අපි සංඛ්‍යාවක් කැලි 3කින් ලියන්න ඕන. අටේ පාදෙදී. ඔක්ටල් එකක් බයිනරි එකක් බවට කන්වර්ට් කරනකොට අපි එක සංඛ්‍යාවක් ලියන්න ඕන කැරක්ටර්ස් 3කින් අනුලක්ෂණ 3කින්. ඒක තමයි ක්‍රමය. එහෙම කරොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේක ගොඩ දා ගන්න. පැහැදිලිද බලන්න? හරි. තව ගණනක් හදමු. ගාන මම මේ පැත්තෙන් දාන්නම්. හැත්ත පහටේ පාදෙට 5 කලින් තිබ්බ නේද? 5 නැති එකක් ගමු අපි 5යි 3යි 2 4 නෑනේ 74. හදන්න බලන්න. 74. හරි මාත් හදනවා එහෙනම්. මෙන්න සංඛ්‍යාව 74 කීයකින් ලියන්න ඕනද? 3කින්. කීයකින් ලියන්න ඕනද? 3කින්. 4 ලියන්න අතරින් මොනවද ඕන? 4 විතරයි. 2 ඕනද? නෑ. 1 ඕනද? නෑ. එහෙනම් අපි 4 ගත්තා. අනිත් දෙන්න එපා කිව්වා. 4 ලියන්න මොනවද ඕන ළමයි? 4 ලියන්න. 4 ලියන්න මේ කෑලි 3 මොන බලන්න 4යි 1යි 6යි 1යි තමයි 7. එහෙනම් 3 දෙනාම අවශ්‍ය වෙනවා. එහෙනම් 74 අටේ පාදෙට සමානයි පිළිතුර 1.1.1.1.0 දෙකේ පාදෙට. පැහැදිලිද බලන්න? හරි. ඒක දාගත්තා නම් අපි යනවා මේකේ අනිත් පැත්ත. දැන් අපි කතා කරේ අටේ පාද සංඛ්‍යාව දෙකට හරවන්න. අෂ්ටමය එකක් ද්විමය කරන්න. එහෙනම් ඒකේ අනිත් පැත්ත ළමයි ද්විමය එකක් අෂ්ටමය කරන්න. ඊසි කේස් එකක්. හරිද? ද්විමය සංඛ්‍යාවක් දීලා තියෙනවා 1.1.1.1.1 කියලා. ඔන්න දීලා තියෙන සංඛ්‍යාවක්. අටේ පාදයේ තියෙන නීතිය තමයි අපි ටෝක් කරන්නේ කීයක්ද? 3ක්. අරගෙම අනිත් පැත්ත. එහෙනම් මේක පොඩ්ඩක් පැහැදිලිව ලියා ගන්න වෙනම. පල්ලෙන් ගාන මෙහෙම දීලා දුන්නා පස්සේ පොඩ්ඩක් ලියා ගත්තා 1.1.1.1. ඕකනේ තියෙන්නේ. දැන් අපි කරන්නේ 3 දෙනා වෙන් කරන්න හදන්නේ. 3 දෙනා වෙන් කරන්න ඕන. මෙයා වෙන් කරා. මෙයා වෙන් කරා. දැන් මෙයාට 3 දෙනෙක් ඉන්නවා. මේ කැලි 3ක් ඉන්නවා. මෙයාට ඉන්නවා. මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙයා තනි වෙලා. එහෙම අපි තනි වෙන්න දෙන්නේ නැහැ. එයාට බලෙන් හරි දෙකක් සෙට් කරලා දෙන්න ඕන. මෙන්න. දැන් මොකද වෙන්නේ? හැමෝටම 3 ගාන ඉන්නවා. දැන් අපි අර ක්‍රමෙම දාලා මොකද කරන්නේ? බලනවා කොහමද? මෙන්න කතන්දරය 2.2.1.2 මෙන්න 3 දෙනා 1යි 2යි 4යි බලන්න මෙතන තියෙන්නේ 1යි 1යි බිඳුව. එහෙනම් මෙයයි ඉන්නව අනිත් එක්කන අරගෙනද නැහැ. 4යි 2යි විතර අරන් තියෙන්නේ. එහෙනම් කවුද උත්තරේ? 4යි 2යි වෙන්නේ 6යි. මෙතන අරන් තියන්නේත් ඒකමයි. 4යි 2යි අරන් තියනවා. එක අරගෙනද? නැහැ. එහෙනම් පිළිතුර 6යි.
මෙතන අරන් තියෙන්නේ 4 අරගෙන නැහැ 2 අරගෙන නැහැ අරන් තියෙන එක විතරයි. එහෙනම් 1.1.1.1 දෙකේ පාදයට සමානයි පිළිතුර එනවා කීයද? 1.6.6.8 පාදයට. බලන්න හරිද කියලා. තව ගණක් හදමු. මම මේ පැත්තෙන් දාන්නම්. 1.1.1.1.1 දෙකේ පාදයට. හදන්න බලන්න. අර වගේම ළමයි පොඩ්ඩක් පැහැදිලිව ලියා ගන්න ඈත් කරලා 1.1.1.1.1 ලියාගෙන මොකද කරන්න ඕන? මෙයාලව අපි කෑලි 3න් 3 කඩන්න ඕන. 3න් 3 කඩන්න ඕන. එහෙනම් කඩමු බලන්න. මෙන්න 1යි 2යි 3යි. ඒ කට්ටිය ගානට කැඩෙනවා. කවුරුත් තනි වුන්නේ නැහනේ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අර වගුවෙන් බලලා පිළිතුර ගන්න තියෙන්නේ. මෙන්න තියෙනවා වගුව. මෙතන තියෙනවා කීයද? 3ම. 3ම එක වෙලා. 3ම එක වෙලා නම් 4යි 2යි 1යි 3ම ඕනේ නම් 7යි. 1.1 කියන්නේ අතනින් 4යි 2යි විතරයි අරන් තියෙන්නේ පිළිතුර 6යි. 1.1 කියන්නේ එතනත් එන්නේ 6ම තමයි. එහෙනම් පිළිතුර 1.1.1.1.1 සමානයි 6යි 6යි 7යි. කීයේ පාදෙටද? 8 පාදෙට. බලන්න හරිද කියලා හදාගන්න.